ඔන්න ඉතින් දවසක් මං අයර්ලන්තේ නිවාස ගැන කරපු වීඩියෝ එකකට LIBK කියලා ප්‍රොෆයිල් එකකින් ලොකු කමෙන්ට් එකක් වඩනවා ඉංග්‍රීසියෙන්. ලීබික් කියමුකෝ. මං ඉතින් මලල සේකරවත් පැත්තකින් තියාගෙන යන්තම් කමෙන්ට් එක කියව ගත්තා. උදේ පාන්දර කළුවරේම නැගිටලා කවුරුත් නොදන්න විශ්වවිද්‍යාලයක කවුරුත් නොදන්න උපාධියක් කරන්න යනවා. රැකියාව හැටියට වැසිකිලි සුද්ධ කරලා ලංකාවේ ඉන්න දෙමව්පියන්ට බොරු කියලා අන්තිමට ලොකු බිල්ඩින් ඉස්සරහා ෆොටෝ අරන් FB එකේ ෂෙයා කරනවා අම්මලව සතුටු කරන්න කියලා. අනේ ඉතින් හොර බොරුවක් නොකර වැසිකිලි සුද්ධ කරලා ජීවත් වෙන එක කොච්චර නම්බුකාරද කියලා මං ස්තුති කළා එයාගේ කතාව බෙදාගත්තට. අනේ බැලින්නම් එයා මගේ කතාවලු කියලා තියෙන්නේ. මට ඉතින් ඒක තේරුනේ නැහනේ. ඉතින් මගේ කතාව එයා බෙදාගත්තට මං ස්තුති කරලා එයා FB එකේ මේ කරන සේවයට සුබ පැතුවා. අනේ ඒත් එයාට ටිකක් හරි මදි වගේ. ඉතින් දිගටම මගේ පෝස්ට් වලට එකම දේ කමෙන්ට් කරන්න ගත්තා. ඉතින් මං විරුද්ධත්වය ප්‍රකාශ කරන්නෙත් නැහැ. හැබැයි එයාට ටිකක් අප්සෙට් වගේ. කොහොම හරි දවසක් එයාගේ කමෙන්ට් වලට උදව් කරන ChatGPT මහත්තයා එයාව නොමග යවලා. කොහෙද යන්නේ මල්ලේ පොල් වෙලා එයාගේ කමෙන්ට් එක. ඉතින් ඒක තීරුම් කරලා දුන්නම ලී බික්ට ලැජ්ජ හිතිලා ඊළඟ විනාඩියේම account එක delete කරලා යන්නම ගිහින්. ආරංචියේ විදියට මේ ළඟපාත කෙනෙක් තවත් fake account එකක් හදාගෙන ඉඳලා හිටලවත් ඇවිත් යන්න ඉතින් මේ පැත්තේ. මේ තියෙන්නේ මං අර උදේ කියපු මාළු පාන්. පුළුන් වගේ ආවා. අල්ලන්නත් බැහැ කැඩෙනවා. ඒකේ රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. වෙලාවක් හම්බ වුණොත් හදලා බලන්නකෝ.